මිනිස්සු ඉස්කෝලේ යන්නේ Tamanට සමීප දෙයක් දැනෙන දෙයක් තියෙනකොට. නැත්තම් එපා වෙනවා. ගොඩාක් අය ඉස්කෝලේ යන එක නතර කරන්නේ Tamanගේ කියලා දෙයක් නැති වුණාම. මිස් කියන්නේ ඉගෙන ගන්න ළමයි ගැනද? නෑ. ගුරුවරුන්ටත් පොදුයි. මිස් ගොඩාක් දුර යනවා. නෑ. මං ගෙදර ඉඳන් ඉස්කෝලේට යනවා. ඉස්කෝලේ ඉඳන් ගෙදරට එනවා. වැඩිම දුර තමයි ගංගායින්නට එන එක. මිස් හැඟුම්බර වැඩි. මං ඕගොල්ලෝගේ සංගීත මිස්. ඒ නිසාමයි අපි මිස්ට ආදරේ. ඒ මං ඕගොල්ලන්ට ආදරේ නැද්ද? මිස් ආදරේ අපිට විතරක් නෙමෙයි. නිලු මං ගැන දන්නේ. ඒකයි ඔහොම වැරදි විදියට හිතන්නේ. මං කිසි දෙයක් වැරදි විදියට හිතන්නේ නෑ මිස්. ඇයි? මිස්ට ආදරේ හින්දා. පිපුණු මලසේ යොඹ සිරියාව රුවට රුව කොයි කොදෙව්වෙන් පැමිණි බඹරෙකුගේ සින්දුවක් ඇහුණද උඹේ කනට රැට හඳ එළිය වාගේ ගොළුය උදෑසන ඉර එළිය වාගේය දොඩමළුය දැන් උඹේ කටහඬින් මුළු ගෙදර පිරී ඇත මළුදැල් කැඩී ගොස් පාළුවද හෝදලා දමා ඇත උදෑසන ඉර එළිය වාගේය දොඩමළුය පුතා කියන්න මොකද්ද කවියේ මාතෘකාව? නංගි පෙම්වතියක් ය. කවුද කවියා? රත්නශ්‍රී විජේසිංහ. මොකක් ගැනද එකෙන් කියවෙන්නේ? ප්‍රේමය ගැන. කොයි වයසේ ළමයෙක් ගැනද? අපේ වයසේ. සර් අපේ වයසේදී ප්‍රේම කරන්න පුළුවන්ද? ප්‍රේමය කියන්නේ ස්වාභාවික හැඟීමක්. සර්, ඒ ස්වභාවික හැඟීමට වයසක් තියනවද? මේ දන්න දේ ගැන ප්‍රශ්න අහන්න එපා. නොදන්න දේ ගැන ප්‍රශ්න අහන්න. නොදන්න දේ ගැන දැනගන්න ඔබට උවමනාවක් නැද්ද? නෑ. මම නොදන්න දේෙන් ඈත් වුණා. ඔබ කවදාවත් කාටවත් ප්‍රේමය ප්‍රකාශ කළා නැහැ. මන් දන්නේ වචන ටිකයි. මං ඒ වචන ටික නාස්ති කරලා නැහැ. ඔබ ඔබේ ජීවිතේ නාස්ති කරගත්තා. නෑ මේ මං එහෙම කිව්වේ ඔබ ගැන ලොකු ගෞරවයකින්. ඒ ගෞරවය ඇතුලේ මට දැනෙනවා අපරාධ වගේ හැඟීමක්. ඔබගේ සංසුන් බවට බාධාවක් වුණා නම් සමා වෙන්න. නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. මං හිතුවේ ඇයි මට ඒ වගේ හැඟීමක් දැනුනේ නැත්තේ කියලා. මං හිතුවේ නැත්තේ නෑ. හිතුවා.
ඇය ඒ ගැන හිතුවා. ඔබ හිතන්න හිතුවේ නෑ කියලද? ඇය ගැන දැනන්න හිටියා. ඔබ කියයි කියලා හිතන්න හිටියා. ඔව් මන් දන්නවා. මොකද්ද? ඇය බව දන්නවා කියලා. ඇය විතරක් නෙවෙයි. අපිත් දන්නවා. අපි කියන්නේ ඔබද ඔබ දන්න එකද? මම විතරක් නෙවෙයි. අපි කියන්නේ අපි හැමෝම. රට ඇතුලේ වෙන්න පුළුවන්. රටින් පිට වෙන්න පුළුවන්. හැමතැනම. හැමෝම. හිතා ගන්න අමාරුයි. හිතන්න අමාරු වෙන්න පුළුවන්. ඒත් ඒක ඇත්ත.